තුනුරුවන්ගේ සරණයි සියලු දෙනාටම මේ මොහොතේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ අපි දන්නවා මේ මොහොත වෙනකොටත් මුළු රට පුරාම අපේ මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම ජනයා ඊටාම දුකට පීඩාවට ඒ වගේම අසරණභාවයට ඒ වගේම ශෝකයට දුකටපත් වෙච්ච අවස්ථාවක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මුළු රටම කෙටියෙන්ම කිව්වොත් එකම මලගයක් වගේ මේ වෙනකොටත් මුළු රටම එකම මලගයක් වගේ රට පුරාම මහා ශෝකාකූල මහා දුකක් ඒ වගේම මහා පාළුවක් දැනෙන මොහොතක් බවට මේ වෙනකොට මුළු රටම පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ දිට්වා කියන සුලි කුණාටුව අපේ රටට ඇතුල් වෙලා දින 4ක් 5ක් ඇතුළත මහා ලොකු ව්‍යසනයක් ලොකු පීඩාවක් ලොකු අනර්ථයක් රටට සිද්ධ කරලා ඒ සුලි කුණාටුව නැවත මේ රටින් තුරන් වෙලාම ගියා. එතකොට පුංචි කාලයකදී දින 4කදී මේ සුලි කුණාටුවට පුළුවන් වුණා විශාල මිනිසුන් ප්‍රමාණයක් මරණයටපත් කරලා මිනිසු හදපු ගෙවල් දොරවල් පොළවට සමතලා කරලා තට්ටු 3-4 ගෙවල් දුක් මහන්සිලා හදපු ගෙවල් මහ පොළොවට සමතලා කරලා මිනිසු දුක් මහන්සියෙන් උපයපු යාන වාහන සියලු දේවල් සුන්බුන් කරලා පොළොවට සමතලා කරලා මේ වගේම ගංගා වලින් ඈතර වෙන්න තිබිච්ච මහා විශාල ශක්තිමත් පාලම් බෝක්කු ආදිය සුණු විසිනු කරලා කුඩු කරලා දාලා මේ මහා කඳු ගල් පර්වත මේ පෙරලලා දාලා මහා ලොකු විනාශයක් ඛේදවාචකයක් මේ රටට සිද්ධ කරලා තමයි දින 4ක් 5ක් ඇතුළත මේ විශාල ඛේදවාචකයක් මුළු රට පුරාම ව්‍යසනයක් ඇති කරලා තමයි මේ දිට්වා කියන සුලි කුණාටුව මේ ලංකාවෙන් නැවත පිටත් වුනේ. එතකොට ඇයි මේ සුලි කුණාටුව මේ ලංකාව වැනි මෙවැනි පුණ්‍ය භූමියකට දලදා හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න ජයසිරිමා බෝධීන් වහන්සේ වැඩ ඉන්න ශ්‍රීපත් මේ මිනිසු නිරන්තරයෙන් දෙවිවරු වන්දනා කරන උතුම් ශ්‍රීපාද ස්ථානයේ තියෙන ඒ වගේම මහා රුවන්වැලි සෑයක් පවතින මෙවැනි උතුම් පූජනීය ස්ථානයකට මේ දිට්වා සුලි කුණාටුව ඇතුල් වෙලා ඇයි මෙවැනි විපතක් මේ උතුම් ලක්බිමට සිද්ධ කරලා පිටත් වෙලා ගියේ? කල්පනා කරන්න ඕනේ අපි. කල්පනා කළ යුතුයි. හේතුව රට කොච්චර පින්වන්ත වුණත් රටේ කොච්චර උතුම් පූජනීය ස්ථාන වැඩ සිටියත් මිනිසු අධාර්මික වෙනකොට මිනිසුන්ගේ සිතුවිලි දූෂිත වෙනකොට රටකට මෙවැනි ව්‍යසන හට ගන්නවා කියන එක නතර කරන්න කිසිම කෙනෙකුට බෑ. ඊළඟට මේ දිට්වා කියන සුලි කුණාටුව ඇත්තටම මේක කුණාටුවක්ද? මේක ඇත්තටම කවුද කරේ? මේක දෙවියෙක් ශ්‍රමණේ බ්‍රාහ්මණින් කරපු දෙයක්ද? නෑ. කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නෑ. මේක විශ්ව ධර්මතාවයක්. විශ්වයේ පවතින ක්‍රියාවලියක්. සතරමා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයා මේ ධාතු ධර්මතා එකතු වෙලා හටගත්ත යම්කිසි ස්වභාවයක් ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තමයි මේ දිට්වා සුලි කුණාටුව කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතරෙන් ආපෝ ධාතු වායෝ ධාතු කියන මේ ධර්මතා දෙක ප්‍රචණ්ඩ වෙලා එකතු වෙලා තමයි මේ මහා විනාශය සිද්ධ කරන්නේ. එතකොට
ව්‍යසනයක් මේ ධාතු දෙක කිපිලා මේ ධාතු දෙක මුල් වෙලා සිද්ධ කරේ. ඇයි මේ කුණාටුව ලංකාදීපෙට ආවේ? ඇත්තට මේ කුණාටුවක්ද ආවේ? නෑ. බුද්ධානුශාසනාවට අනුව බෞද්ධ දර්ශනයට අනුව මේක කුණාටුවක් නෙවෙයි. මේක පණිවිඩයක්. මේක ධර්ම ප්‍රචාරයක්. එහෙමත් නැත්නම් මේක ධර්ම දූත වැඩපිළිවෙලක්. අපි කියනවා දැන් දිට්වා කුණාටුව කියතියි ඇත්තටම මේක ධර්ම දූතේ හැටියට තමයි මේක ඇතුල් වුනේ. මේක ඇතුල් වෙලා ලක්බිමට යම්කිසි පණිවිඩයක් දෙන්න තමයි මේක ආවේ. මේ විශ්වයේ කවදාවත් මිනිසුන්ට නරක දේවල් සිද්ධ කරන්නේ නැහැ නිරපරාදී. මේ විශ්වයේ සිද්ධ වෙන සෑම ක්‍රියාවලියක්ම යම්කිසි හේතුවක් නිසා ਸਰව සාධාරණව විදියට තමයි සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් විශ්වයේ අසාධාරණයට සිද්ධ වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. මිනිසු අසාධාරණකම් කරාට විශ්වයේ කවදාවත් මිනිසුන්ට අසාධාරණයක් සිද්ධ කරන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සත්‍යයක්. ඒ නිසා මේ ආවේ කුණාටුවක් නෙවෙයි. මේක තමයි මේ ශ්‍රී සද්ධර්මයේ බලය ශක්තිය පෙන්වන්න ඇති වෙච්ච පණිවිඩයක්. එවපු පණිවිඩයක්. මේ ධර්ම දූතෙක් මේ දිට්වා කුණාටුව කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි එහෙම ධර්ම දූතෙක් එහෙම පණිවිඩයක් ඒ ධර්මතාවයක් ඇවිල්ලා මිනිසු මෙච්චර මැරුවේ මරණයටපත් කරේ මෙච්චර විනාශයක් කරේ කියලා අහන්න පුළුවන්. නමුත් එහෙම දේවල් සිද්ධ වුණේ අපි දන්නවා අපි කවදා හිටියත් මැරෙනවා මරණයටපත් වෙනවා. නමුත් ඒ මැරිච්ච අයත් කවදා හරි දවසක මැරෙනවානේ ඒකාන්තයෙන්ම. අනිවාර්යෙන් මැරෙනවා. අද මැරුණේ නැතත් එදා ඒ කුණාටුව මුල් වෙලා ඒ ව්‍යසනයෙන් මැරුණේ නැතත් කවදා හරි මැරෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නයක නෙමෙයි. ඒ පිරිස ගෙනාපු ආයුෂ සහ කර්ම අපි දන්නවා කම්මස්ස කෝමි කම්ම දායදෝ කම්ම බන්දු කම්ම යෝනි කම්ම පටිසරණු. කර්මයයි දායාද කරගත්තේ කර්මයයි මිනිසු පිළිසරණ කරගත්තේ කර්මයයි මිනිසු ප්‍රදාන කරගෙන උපදින්නේ. එතකොට කර්මයෙන් ගැලවෙන්න කිසිම සත්වයකට මේ විශ්වයේ පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ බුදුවරුන්ටත් ඒ කර්ම පරිසම් දීලා තියෙනවා. බුදු වෙලත් මහා රහතන් වහන්සේලාට රහත් වෙලත් ඒ කර්ම පුරාණ කර්ම පරිසම් දීලා තියෙනවා. එතකොට අපි රහත් වෙලා නැහැ. ඒ නිසා අපට අනිවාර්යෙන් ඒවා පරිසම් දෙනවා. ඒ නිසා යම් කිසි කර්ම තිබ්බා මිනිසුන්ට පරිසම් දෙන්න මේ විශ්වයේ තුල ඒ මිනිසු එකතු වෙලා කරපු කර්ම එකතු වෙලා ඒ මිනිසු මරණයටපත් වෙන්න ඒ කර්ම පරිසම් දෙන්න ඒ විදිහට සිද්ධ වෙලා තිබ්බා. ඒ නිසා ඒවා ඒ විදිහට සාධාරණව සිද්ධ වෙලා තියෙනවා. එකතු වෙලා කරපු දේවල් එකතු වෙලා පරිසම් දෙන්න ඒ ප්‍රතිඵල ලැබුණා. තනියෙන් කරපු කර්ම තනියෙන් මරණයටපත් වෙන්න හේතු වෙලා තිබ්බා. ඒවා ඒ විදිහට සිද්ධ වුණා. ඒ නිසා කොතනකවත් අසාධාරණයක් මේ විශ්වයේ සිද්ධ වෙලා නැහැ. විශ්වයේ අසාධාරණයක් මිනිසාට කරලත් නැහැ. කරන්නෙත් නැහැ. මෙතන සිද්ධ වුණේ මේ පණිවිඩයක්. මේ දිට්වා කුණාටුව කියන්නේ ඇත්තරම ධර්මතාවයක්. මේක මේ ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් මිනිස්සෙක් කරපු එකක් නෙමෙයි. දෙවියෙක් කරපු දෙයක් නෙමෙයි. මේක ධර්මතාවයක්. ධර්මතාවය කියන්නේ සතර මහා භූත කියන්නේ ධර්මතා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතර තමයි මුළු විශ්වයේම නිර්මාණය. සතා සිව්පාව අපි සියලු දෙනාගේම නිර්මාණය තමයි මේ භූත හතර. මේ ධාතු හතර. මේ ධාතු හතරෙන් තොර නිර්මාණයක් මේ විශ්වයේ කොහෙවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධාතු හතරට ඕන විපර්යාසයක් ඕන දෙයක් මේ විශ්වය තුල ක්‍රියා කරන්නට පුළුවන්. ඒකට කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට, සෙමයෙකුට, මිනිසෙකුට කාටවත් ඒකට අභියෝග කරන්න සහ බලපෑමක් ඇති කරන්න සමත් කෙනෙක් මේ විශ්වයේ පහළ වෙලා නැහැ. ඒ නිසා ඒ නිර්මාණය, ඒ විශ්ව ශක්තිය තමයි විශ්වයේ පවතින ශක්තිය තමයි මේ ක්‍රියාත්මක වුනේ. ඒ ශක්තිය පෙන්වන්න. ඒ කියන්නේ දැන් අපි මිනිස්සු වෙච්චම අපි හිතාගෙන ඉන්නවා අපිට මහා ලොකු ශක්තියක්, බලයක් තියෙනවා. දේශපාලනික වශයෙන් ගත්තම දේශපාලඥයෝ හිතනවා අපට ලොකු ශක්තියක් තියෙනවා, බලයක් තියෙනවා. අපි තමයි දැන් මේ රට පාලනය කරන්නේ. අය අපට මේ කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. අපි මෙච්චර කාලයක් මේ රජය කරනවා. අපිට ඕන විදිහට තමයි අපි කරන්නේ. අපි කිසි කෙනෙකුට නැමෙන්නේ නැහැ කියලා දේශපාලනික වශයෙන් ගත්තම දේශපාලඥයෝ රැවටෙනවා තමන්ට ලොකු බලයක් තියෙනවා කියලා. එතකොට අපි ගත්ත මිනිසු නාම මිනිසුත් හිතනවා ගෙවල් දොරවල් වල ආයතනවල ලොකු බලයක් තියෙනවා, අපට ලොකු ශක්තියක් තියෙනවා, අපිට හැමදේම තියෙනවා, සල්ලි තියෙනවා, ඉඩකඩම් තියෙනවා, යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා, වස්තුව තියෙනවා,
මේ හැම දෙයක්ම අපිට තියෙනවා. අපිට ආයි බය වෙන්න දෙයක් නැහැ. අපි මහා ශක්ති සම්පන්නයි කියලා මිනිසුත් හිතනවා. නමුත් අන්න ඒ නූගත් ඒ වගේම අධාර්මික ඉන්නේ ඒ අදහස් මතවාද මේ දුරලණ්ඩ නැති කරන්න තමයි මේ විශ්වයේ ශක්තිය ක්‍රියාත්මක වුනේ. විශ්වය කියන්නේ මහා බලගතු ශක්තියක්. ඒ මොකද මුළු සත්ව සංහතිය මේ විශ්වයට නතු යට ඉන්නේ දර්ශනීය තමයි මෙන්න මේ අවස්ථාවේදී මේ දිට්වා කියන කුණාටුව තුලින් අපට පෙන්නලා දීලා තුරන් වෙලා ගියේ. මිනිසුන්ට හැදෙන්න, මිනිසුන්ට ගුණධර්ම දියුණු කරගන්න, මිනිසුන්ට මේ විශ්වයට බලපෑමක් කරන්න බෑ කියලා තමයි මේ විශ්වය ඇවිල්ලා මේ කුණාටුව ඇවිල්ලා අපට පෙන්වලා දුන්නේ. ඒ නිසා මේ දිට්වා කියන කුණාටුව කියන්නේ ඇත්තටම ධර්ම දූතේ. මේක ධර්මතාවයක්. මේ විශ්වයේ පවතින ක්‍රියාකාරීත්වයක්. මිනිස්සු විනාශ කරන්න ආපු එකක් නෙමෙයි. ඒ මිනිස්සු කරගත්තු අකුසල කර්ම වල ප්‍රතිඵලයන් නිසා මිනිස්සු මරණයටපත් වුණා. මිනිසුන්ට උන්නිට තැන් නැතු වුණා. දරුවෝ නැතු වුණා. දෙමෝපියොන්ට දරුවන්ට දෙමෝපියෝ නැතු වුණා. සහෝදර නැතු වුණා. ඒ තම තමන් රැස් කරගත්ත අකුසල කර්ම වලට ආවේනිකව සකස් වුණු කර්ම. ඒක විශ්වය ඒකට වගකිය යුතු නෑ. මොකද මේ කර්මයේ දායාද කරගෙන තමයි ලෝක සත්වයා මේ ලෝකෙට ජනිත වෙන්නේ, උපදින්නේ. ඒ නිසා ඒ කර්ම කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා ඉපදෙනකොටම සකස් වෙලා තමයි තීරණය වෙලා තියෙන්නේ. නමුත් මේ විශ්වය කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි කරගත්තු කර්ම තමයි අපි භුක්ති විඳින්නේ. නමුත් මේ දිට්වා සුලිකුණාටුව කියන්නේ ඇත්තටම ධර්මතාවයක්, දේවදූතේ. ඒ දේවදූතයා අපිට ඇවිල්ලා මේ ලක්බිමට ඇවිල්ලා යම්කිසි ධර්මතාවයක් පෙන්වුවා. මේ ජීවිතයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපට පෙන්නලා දීලා යන්න තමයි මේ ඇතුල් වුනේ. ඒකෙන් අපි ඒක වැරදි විදිහට ගත්තට අසුභාකාරයට අපි ඒක ගත්තට ඇත්තටම සුභවාදී ක්‍රියාවලියක්. හේතුව මිනිසුන්ට මේ බෞද්ධ දර්ශනය තේරුම් ගන්නට, බෞද්ධ දර්ශනයේ තියෙන හරය අර්ථය තේරුම් ගන්න, අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය හොඳට මනවින් අවබෝධ කරගෙන මිනිසුන්ට මේ විශ්වයේ තියෙන ශක්තිය, බලය, විශ්වයේ ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද, මේ විශ්වයට සියලු දේවල් නතුයි යටත්, විශ්වයට කිසිම බලපෑමක් කිසිම කෙනෙකුට කරන්න බෑ කියලා ඒ විශ්ව සාධාරණය තමයි ඒ පෙන්නලා දුන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපට ඇත්තටම මේ විශ්වයට බලපෑම් කරන්න බෑ. අපි කරන හැම බලපෑමක්ම මොන විදියට කරත් ඒ තුලින් අපට අවඩක් වෙන නිසා විශ්වයට අවඩක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක නිසා පරිසං වෙන්න ඕනේ අපි මේ සිතුවිලි හසුරනකොට, අපි හිතනකොට, කතා කරනකොට, වචන පාවිච්චි කරනකොට කිසිම කෙනෙකුට හිරිහැරයක්, අවඩක්, අනර්ථයක් නොවන විදියටම අපි මේවා පරිහරණය කරන්න ඕනේ. මොකද ඒ තුලින් විශ්වයට අපි බලපෑමක් අපෙන් සිද්ධ වෙනකොට විශ්වය පෙරලා ඊට ප්‍රතිඋපකාර දක්වන්නේ අපිට හිතා ගන්න බැරි විදියට, තරහා ගන්න බැරි විදියට. ඕක තමයි යථාර්ථය. ඒක නිසා මේ කුණාටුව කියන්නේ පණිවිඩයක්. කුණාටුව කියන්නේ ධර්මතාවයක්. කුණාටුව කියන්නේ මේ ධර්ම දූතයේ කරපු යම්කිසි ක්‍රියාවලියක් මිනිසුන්ට ජීවිතේ තේරුම් ගන්නට. එතකොට මම මේ කියන්න හදන්නේ මේ රට පුණ්‍ය භූමියක්. අපි අහලා තිනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය. එතකොට ඇත්තටම මේ රට ස්වභාවික විපත් වලින් ඉදිරියට මේක විනාශ වෙයිද? ඊටු ටිකක් විනාශ වෙලා යයිද? මේ මිනිස්සු ඔක්කොම මරණයටපත් වෙන දවසක් ආයි උදා වෙයිද? මේ රට සම්පූර්ණයෙන්ම මහ පොළොට මුහුදට සමතලා වෙයිද? මේ රට මේ ඉතුරු වෙච්ච ටිකත් නැවත ආයේ කවදා හරි විනාශ වෙලා යයිද කියලා අපිට සැකයක් තියෙන්න පුළුවන්. එහෙම සැකයක් කිසිම මොහොතක ඇති කරගත යුතු නැහැ. හේතුව මෙවැනි පුණ්‍ය භූමියක් කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම ලංකාදීපේ විනාශ වෙන්නෙත් නැහැ. කිසි කෙනෙකුට විනාශ කරන්නත් බෑ. හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තෙවරක් පාද ස්පර්ශ කරපු භූමිය. අනිත් එක තමයි මහින්ද මහරහතන් වහන්සේ ඇවිල්ලා නිරන්තරයෙන් මේකට වැඩම කරලා ධර්මයේ දේශනා කරා. ඊළඟට ජයසිරිමා බෝධින් වහන්සේ සංඝමිත්තා මහා තෙරණින් වහන්සේ මේ දඹදිවේ ඉඳලා
මෙවැනි රටකට වඩම්මන්න හේතුවක් තියෙනවා. එහෙනම් වෙන රටකට වඩම්මන්නත් තිබ්බා. ඔය ජයසිරි මහබෝධින් වහන්සේ. එතකොට ඒකට හේතුවක් තියෙනවා. මෙවැනි පුණ්‍ය භූමියකට තමයි ඒක වැඩම කරේ. හේමමාලා දන්ත කුමරු ඔය ධාතුන් වහන්සේලා රැකගන්න මහා කැපවීමක් කරලා තමයි ඒ ධාතුන් වහන්සේ කිස් වැටියේ සංගවාගෙන මෙවැනි පුණ්‍ය භූමියකට වැඩම කරේ. එහෙනම් වෙන රටකට වඩම්මන්න තිබ්බා. ඇයි මේකට වැඩම කරේ? මේ හේතුවන් නිසා. ඊළඟට ශ්‍රී පාදස්ථානය අපි දන්නවා ලංකාවේ මිනිසුන්ගේ හදවත හා සමානයි. ලක්ෂ ප්‍රකෝටි ගාණක් මිනිසු විතරක් නෙමෙයි දෙවිවරු වන්දනාමාන කරන තැනක් නිරන්තරයෙන් උදේ සවස. ඒ වගේම රුවන්වැලි මහා සෑය අපේ දුටුගැමුණු මහ රජතුමා ඒ හදපු ඒ උතුම් ඒ සෑය මෙවැනි උතුම් සිද්ධාස්ථාන මේ පුණ්‍ය භූමිය තුල පහළ වෙලා තියෙනවා. ඒවා පහළ වුණේ යම්කිසි හේතුවක් නිසා විනාශ වෙන්න නෙමෙයි. ඒවා විනාශ වෙලා මේ සුණු විසුණායන්ට නෙමෙයි. ඒවට තව කල්ප ගාණක් තියෙනවා. නමුත් එතකන් මෙවැනි විව්‍යසන රටේ මෙවැනි මහා විපත් මේ ලංකාවට සිද්ධ වෙන්නේ නැවත මේ සිද්ධ වුණත් මුළු රටම විනාශ වෙන්නේ නැහැ. රටේ මිනිස්සු හැමෝම මැරෙන්නෙත් නැහැ. හේතුව මේ රට කවදා හරි දවසක මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ බවට පත් වෙනවා. ඒ කියපු වචන ඒකාන්තයෙන් ස්ථිරයි. මේ රට මුළු ලෝකෙම අංක 1ට එනවා. මේ රටේ ඇති වෙන දියුණුව ඒක වළක්වන්න බෑ. මේ සුන්දරම දේශේ මුළු රටේම සුන්දරම දේශේ සුන්දරම රට ලස්සනම රට බවට ලංකාවපත් වෙනවා. ඒක තමයි ඇත්ත. ඒකට හේතුවක් තමයි මේ ස්වභාවික විපත් ඇවිල්ලා මිනිස්සු මේවා හදාගෙන මේ රට ධාර්මික රටක් වෙනවා. නැත්තම් ඔය ආපු සොලි කුණාටුවේ මුළු රටම විනාශ වෙලා යන්න තිබ්බා. ওই දින 4-5. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ රටේ අපි නොදන්නවා වුණාට දන්නේ නැතුව හිටියට මේ රට තුල බොහෝ පිරිසක් ඉන්නවා මාර්ගඵලලාභියෝ. ගිහි පැවිදි දෙපක්ෂේමයි ඉන්නවා දැන්. සෝවාන් වෙච්ච අය, සකුදාගාමී වෙච්ච අය, අනාගාමී මහා රහත් ඵලයටපත් වෙච්ච උත්තමයන් වහන්සේලා පවා මේ රට මේ පුණ්‍ය භූමිය තුල වැඩ ඉන්නවා. ඉතින් මේ රටේ දවසින් දවස එවැනි උත්තමයන් වහන්සේලා ආර්යයන් වහන්සේලාගෙන් බිහි වෙන රටක්. මෙහෙම රටක් කවදාවත් කිසිම ස්වභාවික විපතකින් විනාශ කරන්න බෑ. මොකද අපි ඇහුවේ නැතුණාට අපි දැක්කේ නැතුණාට මේ රට ඇතුලේ සේනාසන අසපොළ මහා ධාර්මික උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා නිකම් පිරිසක් නෙමෙයි මහා රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම සෝවාන් වෙච්ච අය, සකු르දාගාමි ඵලයටපත් වෙච්ච අය, අනාගාමි වෙච්ච අය ඉන්නවා. ගිහි පිරිසකුත් ඉන්නවා. ගිහි පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙනකොට මාර්ගඵල වලටපත් වෙලා ධාර්මිකව දීපේවත රැකගෙන අමුදරුව පෝෂණය කරගෙන රැකියා කරගෙන ජීවත් වෙලා කාටවත් කරදරයක් කිරියාරයක් නොවි ජීවත් වෙන ඉතා අවබෝධයෙන් ජීවිතය ගත කරන ගිහි පිරිසකුත් අපි අතර ඉන්නවා. අන්නේ ඒ ආර්ය දර්ශනය අනුගමනය කරමින් මේ ආර්ය දර්ශනයට එකතු වෙලා ජීවත් වෙන පිරිස මේ මහ පොළොවේ මේ පුණ්‍ය භූමිය තුල ඉන්නකම් මේ රට ඒකාන්තයෙන්ම විනාශ කරන්නත් බෑ. කාටවත් විනාශ වෙන්නෙත් නෑ. 2030 වෙනකොට මේ රට ප්‍රඥාවන්ත රටක්, ප්‍රඥාවන්ත මිනිසු ජීවත් වෙන රටක් වෙනවා. කවදාවත් මේ රට විනාශ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. කිසිම කෙනෙකුට බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. 2050 වෙනකොට මුළු ලෝකෙම බෞද්ධ පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම 2030න් පස්සේ තමයි මේ රටට යම්කිසි සුන්දර ඒ වගේම මේ රට මේ යහපත් පැත්තට හැරෙන කාලේ උදා වෙන්නේ. දැනටමත් බොහෝ තරුණ පිරිසක් මේ ධාර්මික පැත්තට නැඹුරු වෙලා කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ රට කවදාවත් විනාශ වෙන්නෙත් නෑ. විනාශ කරන්නත් බෑ. ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නකම් මේ රට ඒකාන්තයෙන්ම සුරක්ෂිතයි, ආරක්ෂා සහිතයි. කිසිම කෙනෙක් බය වෙන්න, බිය වෙන්න අවශ්‍ය නෑ. තමන්ට තියෙන සිල්වත් වෙලා ගුණධර්ම පුරාගෙන කිසිම කෙනෙකුට කරදරයක්, හිංසාවක් නොවන විදියට හොඳ දීපේවතක් ගත කරමින් නරක වැඩ නොකර, පව් වැඩ නොකර, කුසල් රැස් කරමින් බෞද්ධ දර්ශනයට අනුව සත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, දුරාචාරයේ දෙන්න නැතුව, මත්පැන් වෙළඳාම් නොකර, ඊළඟට මේ දුස්සීල වැඩ නොකර මෙන්න මේ විදියට යහපත් විදියට ජීවත් වුණොත් මේ රට නැවත කවදාවත් ඔවැනි ස්වභාවික විපත් ඇති වෙන්න
හේතුවක් නැහැ. ඒ නිසා අපිට මේ රට කිසිම බයක් සැකක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ රටට කිසිම විපතක් මේ රට විනාශ වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හේතුව මේ ආවේ මේ පණිවිඩයක්. ඒ පණිවිඩේ දෙන්න තමයි ඔය සුලි කුණාටු ඇවිල්ලා මේ රටින් නික්මලා ගියේ. ඉතින් ඒකෙන් මිනිස්සු මැරෙන්න ඇති, ගෙවල් දොරවල් විනාශ වෙන්න ඇති. ඒ මොනවා වුණත් නැවත මෙවැනි මහා ව්‍යසන, ප්‍රබල ව්‍යසන මේ රට පුරා ක්‍රියාත්මක අති ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව මේ ආර්යවරුන් වැඩ ඉන්නවා. ඒ ආර්යවරුන් ඉන්න නිසා කල්ප විනාශයක් ඈතට යනවා කියලා අපි අහලා තියෙනවා. කල්ප විනාශෙන්නෙත් නැල්ලු. මේ කල්ප විනාශෙන්නෙත් නෑ ආර්යවරු වැඩ ඉන්නේ. ඔබත් පුළුවන් තරම් ධාර්මික වෙලා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මය අනුගමනය කරමින් ඒ ආර්ය දර්ශනයට අනුව ජීවිතය ගත කරමින් මේ මහ පොළොවට ਸਰව සාධාරණ ඉෂ්ට කරලා විශ්ව සාධාරණ ඉෂ්ට කරලා බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනයට අනුගතව ජීවත් වෙලා ඒ තුලින් මේ මහ පොළොවේ ජීවත් වෙන සියලු දෙනාටම ආරක්ෂාව සලසන්න ඔබට ඒ අවස්ථාව ලැබේවා. ඒ ධර්මයේ ආරක්ෂාව පිට රැකවරු ලැබේවා. පුළුවන් තරම් සිල්වත් වෙන්න, ධාර්මික වෙන්න, ජීවිතේ තේරුම් අරගෙන ආර්ය ධර්ම දර්ශනයට අනුව ජීවිතේ හැඩගස්වාගෙන අටලෝ දහමට අනුව ජීවිතය ගත කරමින් කිසිම දෙයකට කම්පා නොවේ ජීවත් වෙන්න බලන්න. එතකොට තවත් මේ රට සුරක්ෂිත වෙයි. මේ රටේ ජීවත් වෙන අනිත් මිනිසුන්ටත් අපි නිසා ඒ අයගේ ජීවිත ආරක්ෂා වෙන සුන්දර දේශයක් උදා වෙයි කියලා මේ ඒකාන්තයෙන්ම බය නැතුව කියන්න පුළුවන්. අන්නේ අවස්ථාව සියලු දෙනාටම උදා කරගන්න ශක්තිය ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.